ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ඔයාලත් පෙරවගා කරලා තියෙන කුඹුරු ඉඩමක නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මම අද ඇවිල්ලා ඉන්නේ පාවල ප්‍රදේශයේ පෙරවගා භූමියකට. මේ වගා භූමිය වගා කරලා තියෙන්නේ කුඹුරු ඉඩමක අඩි 10න් 10ට කාණු යොදලා ඒ කාණුක ගැඹුර සාමාන්‍යයෙන් අඩි 2මාරක් 3ක් පමණ යනවා. විශාල කාණු යොදාගෙන අඩි 10 පාත්තිවල අඩි 8න් 8ට පැල හිටවලා තියෙනවා. මෙහි ප්‍රධාන ගැටලුව ගොවි මහත්තයාට තියෙන අවුරුදු දෙකක් නඩත්තු කරත් වගාව හරි අසන්නක් ලබා ගන්න බැරිලා තියෙනවා. මල් පිපෙන්නේ නැති එක විශාල ලෙස ගස් උස යාම වගේ ගැටලු ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි වගාව නිරීක්ෂණය කරන ගමන් මෙහි තාක්ෂණික දෝෂ මොනවද තාක්ෂණික දෝෂ හදාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. මේ කපාදුව අවදිමත් ආකාරය නිසා විශාල ලෙස ගස් උස ගිහිලා තියෙන නිසා කලින් කපාදුවක් කරලා තියෙනවා. මේ ගස් හරි මැද්දෙන් කපලා දාලා තියෙනවා. නැවත ආය ගොල්ල වැඩි වෙලා අතු වැඩි වෙලා ගහට අවශ්‍ය හිරු එළිය ලැබීමක් නොවන නිසා මුලින්ම අපි කරේ මේක කපාදුව කොයියකද අලුතින් මල් ගන්න අලුතින් දිවිතික අතු ගන්න දලු ගන්න කොහොමද කපාදුව කරන්න කියන එක අපි මුලින්ම කරේ. ගහේ මැද්දට හොඳ රවුව වැටෙන්න අනවශ්‍ය අතු ටික මැරුණු අතු ටික සියල්ල අයින් කරලා හොඳ කපාදුවක් ලබා දුන්නා මේ ශාක වලට. ප්‍රථමයෙන්ම අපි කරේ කපාදුව මේ වගා භූමිය කුඹුරු ඉඩමක කරලා තියෙන නිසා කුඹුරු ඉඩමක මැටි ගතිය මැටි අංශු මැටි පස් ගතිය වැඩි. ඒ නිසා අපි මූලිකවම කරන්න ඕනේ වගාවේ භෝගයට හොඳින් මුල් මණ්ඩලය පැතිරීමට හොඳින් පෝෂක ලබා ගැනීමට හොඳින් ජලය ලබා ගැනීමට පස් ස්තරයේ තද බව අඩු කරන්න ඕනේ. ඒ නිසා අපි කාබනික පෝෂක කාබනික ද්‍රව්‍ය වැඩි කරන්න ඕනේ. පස්සේ සාමාන්‍යයෙන් මැටි අධික පසක කරදහයියා වීලිගුම පොහොර කුකුල් පොහොර තරමක් වැලි ප්‍රමාණයක් මේ වගේ මුලට හොඳින් ගමන් කරන්න මුලින් හොඳින් පොහොර ලබා ගන්න පෝෂක ලබා ගන්න ජලය ලබා ගන්න අවශ්‍ය විදියට පස් කලාපය අඩුම අවම තරමේ අඩි 2 ගැඹුරු වලක් ප්‍රමාණයටවත් ඒ පස් කාණ්ඩය හොඳින් හදාගෙන පැල සිටුවීම කර යුතු වෙනවා. මොකද මැටි අංශු වැඩි වුණාම පස් ස්තර ඉක්මනින් තද වෙනවා. ඒ වගේම පෝෂක විෂ වෙන්න පුළුවන්, ආම්ලික වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු රාශියක් වෙන්න පුළුවන්. ආම්ලික වුණාම නෙමටෝඩා, ඊට මෙරීම, මුල් තැම්බීම මේ වගේ රාශිය වගහානි සිදු වෙන්න පුළුවන්. මුලින්ම මේ කප්පාදුවෙන් පස්සේ කරන්න කිව්වේ බිම මට්ටම් කරගෙන ගහවටවට කලාපයට ගොම පොර බිම හෝ කුකුල් පොර එක්ක කරදහයිය එකතු කරගන්න කියලා කිලෝ 4ක් ගොම පොර කිලෝ 4ක් කරදහයිය කිලෝ 2ක් වගේ ප්‍රමාණයක් ගහවට කලාපයට එකතු කරගන්න කියන එක තමයි මුලින්ම යෝජනා කරේ. කුඹුරු ඉඩමක වගා කරනකොට වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ පැලයක් හිටවන්න කලින් වගා භූමියේ පාංචු කාණ්ඩය ගැන. මැටි අධික පසක පස හොඳට හදාගන්න අපි කාබනික පොහොර කාබනික ද්‍රව්‍ය වැඩිපුර පසට එක් කිරීම සුදුසුයි. එයින් ගහ හොඳින් වර්ධනය වෙලා පෝෂක අවශෝෂණය වීම වැඩි දියුණු වෙලා ජල අවශෝෂණය වැඩි දියුණු වෙලා ඉක්මනින් අපිට මල් හට ගැනීම සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගාවේ අපි ඊට පස්සේ මම අධික ලෙස නිරීක්ෂණයට ලක් වූයේ පිටිමකුණු හානිය. ඒ වෙලා තියෙන්නේ හරියට ඉරව් වැටෙන්නේ නැතුව අඳුරු ගතිය වැඩි එක්ක අනික වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් පස්සේ තියෙනවා. ඒ නයිට්‍රජන් වැඩි වෙලා තමයි ගස් ලොකුවට හැදිලා තියෙන්නේ. ඒකම ගොල්ල වැඩි වෙලා තියෙනවා. අන්න ඒ නිසා අඳුරු ගතිය වැඩි අවස්ථාවල ශාකයේ කොළවල යටිපැත්තේ පිටිමකුණු හානිය ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඒට හොඳ කප්පාදුවක් කරලා ගහට හොඳ රව් වැටෙන්න හැම කොලයකටම වැටෙන්න සකසලා පිටිමකුණා සඳහා මාස 20 කෘමිනාශකය යොදා ගන්න උපදෙස් ලබා දුන්නා. අපි දැන් බලමු එම ගොවි මහත්තයාගේම අලුතින් වගා කරපු වගා භූමිය මෙහි සිටලා තියෙන අර විදියටම අඩි 10න් 10ට කුඹුරු ඉඩමක අඩි 2මාරක් 3ක් ගැඹුරු කාණු යොදාගෙන අඩි 10 10 පාත්ති හදාගෙන අඩි 8න් 8ට පැල හිටවලා තියෙනවා. මේ පැල වලටත් මම යෝජනා කරේ මුලින්ම පස්වල ව්‍යුවේ හදාගන්න කාබනික පොහොර කිලෝ 2ක් කරදහය කිලෝ 1ක් වගේ ප්‍රමාණයක් යොදාගෙන ගහවට පස් පරිසරය හොඳට ව්‍යුවේ වැඩි කරගන්න යොදා ගන්න මුළු කරලා යොදා ගන්න කියලා. ඒකම මාසයක් අපි දවස් 21ක් 28ක් වගේ ගියපම මූලික පොහොරක් විදියට යාර්මිලා කම්ප්ලෙක්ස් ග්‍රෑම් 40ත් 50ත් අතර ප්‍රමාණයක් යොදා ගන්න කිව්වා. අවිධිමත් කප්පාදුව නිසි කළමනාකාරීත්වයක් නැතුව වගා කිරීම මත ඒ වගේම පස්සේ ශාකයට වර්ධනය වීමට ශාකයට ජලය ලබා ගැනීමට ශාකයට අවශ්‍ය පෝෂක ලබා ගැනීමට ප්‍රමාණවත් වෙන පස් ව්‍යුහය සකසා නොගැනීම වගේ කරුණු රාශියක් එකතු වෙලා තමයි මේ වගා භූමියේ වර්ධනය වැඩි වීමත් මල් හට ගැනීමට අවශ්‍ය ෆොස්ෆරස් පොටෑසියම් වගේ දේවල් පෝෂක ශරණය වීම වගේ වැනි දේවල් නිසා තමයි මේ වගා භූමියේ මල් හට ගැනීමක් අවුරුදු දෙකක් පුරාවට සිදු වෙලා නැත්තේ. මල් හටගෙන තියෙනවා. ඒත් වගාවේ තියෙන පැල සංඛ්‍යාවට ආසන්නව හොඳ අස්වැන්නකට යාමට නොහැකි වෙලා තියෙනවා. එවැනි පෙර වගාව සම්බන්ධ තාක්ෂණික වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.